හෙලෝ අයිබුවන් මේ වීඩියෝ එකටත් ඔයාල වාදරින් පිළිගන්නවා. හැන්දෑ අහසේ ලස්සන වීඩියෝ එකක් දාලා වීඩියෝ එක පටන් ගත්තට අද වීඩියෝ එකෙන් පෙන්න්න යන්නේ අහස ගැනන්න නෙමේ. අද පෙන්න්න යන්නේ මයි මගේ යාලුව තුන් දෙනයි නොශ්‍රෝවලින් නැති ගියපු හම සුෂී කියන සුෂී බෙල් ටිකේ එකන්නේ ඒ බෙල් ශුෂීවල හැමතිස්සම ශුෂී වගේ අපි ඉල්ලන කෑම වර්ග අපි ගවට එන්නේ බෙල්ට එක මෙන මේ වීඩියෝ එක පේනව වගේ අපි ඕඩර් කරහම ටිකක් වෙලා ගිහිල්ල ඒ කෑම එක ලෑස්ති කරට පස්සේ අපි ගාවට බෙල්ට එක දිගේ කෝච්චයක් වගේ ඉක්මට ඇදිලනවා. ඒ නිසා කෑම එකේ රහ විතරක් නෙමේ ඒ අත්දැකීම ගන්නත් එක්ක ඒ වගේ තැන්වලට කටිය අන්හරි ආසයි. ඒ වගේම ඒ තැන්වල එක ගණන්වල කෑම්වර්ග තියෙනවා. ඉතින් තමන්ට පුළුවන් විදිහට තමන් කැමති ගණන්වල කෑම තමට ඕඩර් කරන්න පුළුවන්. මෙන මේ වගේ ටැබ්ලට් එකක් තියෙනවා අපිට ඕනි කෑම වර්ග ඕඩර් කරන්න පුළුවන්. ඒ කෑම එක ඕඩර් කරට පස්සේ සම්පූර්ණ මුදල අපේ බිල්ල එක එකතුවත් පෙන්න්නනවා. ඉතින් අපි අතේ තියෙන ගාන්ට අපි කැමති කෑම වර්ග ඕඩර් කරන්න පුළුවන්. සුෂී සශීමි ඔනිගිරි වගේ කෑම වර්ගය කියන්නේ අමුමාළුවලින් හඳපු කෑම වර්ගත් මෙතනින් තියෙනවා වගේම අපේ ශ්‍රී ලංකාව වර්ගේ ටිකක් උයපු කෑම වර්ගත් මේ වගේ තැන්වල තියෙනවා. ඒ විතරක් නෙමේ ඩෙසට් වර්ග බීම වර්ග වගේ දේවලුත් මේ හමසුෂී කියන තැන තියෙනවා. ඉතින් මේ වගේ කනවෙලාවට පේනවානේ ප්ලේට් එකෙන් එක ගොඩ ගැහෙනවා. කන්දක් වගේ ගොඩ ගැහෙන තරමට කන්න පුළුවන් අතේ සල්ලි තියෙනවන. ඒ වගේ වඩේ ඊට තියෙනවා. ඉතින් මේ පෙන්න්නන්නේ උනුවතුරෙන ටැප් එක. අපිට උඩ තියෙන කෝප් වලින් එකක් අරගෙන ඒ උනුවතුර ටැප් එකින් උනුවතුර අරගෙන මේගොල තියල තියෙනවා මච්චා කියන ග්‍රීන් ටී වර්ගේ. එකන්නේ අපි බොන්නේ නං කළුතේනෙ අපේ රටේ වැඩි ප්‍රමාණයක් බොන්නේ ඒ ඇරෙන්න්න බොන්නේ කොළ පාටති. හැබැයි මෙහෙ මච්චා කියලා චුට්ටක් ක්‍රීම් ගතිය තියෙන කොළපාට තේකත් තියෙන. අන්නේ පොලතේවල කුඩු එක මෙගොල තියලා තියෙනවා. ඉතින් අපිට ඕන විදියට උනුවතුරාරගෙන ඒ තේකුඩු දාලා තේ හදාගන්න පුළුවන් ඒවනන් නොමිලේ. ඊට පස්සේ මං අර ඉස්සෙල්ලා මේසේ යටින් ඩ්‍රෝ එක වගේ ඇදල පෙන්වේ කටලරිස් තියන තැන අපි කන්න බොන්න ගන්න දේවල් හැඳි ගෑරුපු වගේම මේහේ ජපානි වගේ රටවල් වල කන චොප්ස්ටික් එහෙම නැත්තන් ජපන් භාසාාවෙන් කියනවා නම් හශි ඒ හශි කියන උපකරන හෙම ගන්න තියෙන ඒ රෝ එකෙන්. ශ්‍රී ලංකාවෙන් අලුතෙන්ම නායනම් හුගක් වෙලාවට ඔය මයනිස් දාලා මික්ස් කරපු සැලඩ් වර්ග තියෙන සුෂි ඒ වගේම සැමන් අමු මාළු තියෙන සුෂි වර්ගවලට ටිකක් කැමතිමොකද ඒ වගේ වැඩිය පිළිගදක් එහෙම නැති නිසා ඒ වනට මෙන්න මේ පෙන්න්නනව වගේ තනිකර අමුමාලු තියෙන දේවල්න්න සහර වෙලාවට චුට්ටක් පිළිගඳ වෙන්න පුළුවන්. හැබැයි මේ මයිනිස් මික්ස් කරපු සැලඩ් වගේ දේවල් තියෙනවන ඇත්තටම අපේ රහට හරියනවා කන්න පුළුවන්. ඉතිං අපි අලුව කට්ටියත් එක්ක ගිහාම දිගටම ඔඩර් කරලා අපි ඒ වගේ තියෙන කෑම බෙදාගෙන කනවා. ඒ වගේම එත්තර තියලා තියෙනවා සොයසෝස්. ඉති මෙහි බාසාාව හැටිටන කියන්නේ ශෝයු කියලා. අපිට එක ෆ්‍රේවස් වර්ගවල ශෝයු තියල තියෙන නිසා ඒ ශෝයු දාලා අර මාළුවල පිළිගඳ නැතිවෙන විදිහට චුට්ටක් ලොුණු හත්වෙන විදිහට රහට කන්න පුළුවන්. ඒ වගේම පේන්න තියෙන බොක්සකේ තියෙන්නේ හරිමි රස්ම රස කෑම ඉංගුරුවලින් හදන අච්චාරුව. අච්චාරුවක් කිවට ඒක චුට්ටක් පැන්රහයි විනාකිරි රහයි පැන්රහයි දෙකම තියෙන නිසා ඒ අච්චාරු මාරම රහයි. ඔය අය පෙන්න්න ඉතින් එතන අර ඩ්‍රෝව එකේ අපිට ගන්න එක දෙවල් තියෙන හැටි. සුෂී ඕඩර් කරද්දී මෙහිදී අපිට දකින්න ලැබෙන තව දෙයක් තමයි ජපානි සුෂී එක කොරියාව සුෂී වෙනස්. කොරියාවෙනම් සුෂී කියලද කියන්න කියලම හරියටම දන්නේ නැහැ. හැබැයි ඒක වෙනසක් තියෙනවා කියලා නම් පේනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක කමෙන්ට් එකක් දාන්න. ජපානයට එන්න කලින් අර කොරියන් ඩ්‍රාමවල එහෙම දකින රවුම් කරපු සුෂී වගේ දේවල් මන් දන්න හරියට මේකට කියන්නම අන්නේ දේවල් වලට මං හරි ආසාවෙන් හිටිය.
ඉතින් ආවට පස්සේ ඒ වගේ දේවල් කන්න ලැබිච්ච එක හරි සතුටුයි. අපි ඉතින් මේ අද කතා වෙලා අමසෂීකට ආවේ මෙන්න මේ ඩෙසර්ට් එක හන්දා. අලුතෙන් ඩෙසර්ට් එකක් දැම්මම අපේ යාළුවෝ කට්ටිය කෙනෙක් එක දැක්කොත් අනිවාර්යයෙන්ම කියනවා මෙන්න මෙහෙම ඩෙසර්ට් එකක් දාලා තියෙනවා යමු කන්න කියලා. ඉතින් ඒ ලස්සන මතකයන් ගොඩ ගහගෙන මං නොශිරෝවට සමදීලා චිබා වලට යන්නයි හදන්නේ. මොකද හස්බන්ඩ් ටෝකියෝ වල ඉන්න හන්දා චිබා කියන්නේ ටෝකියෝ වලට චුට්ටක් ආසන්නයේ තියෙන තැනක් නිසා මං චිබා වලට මාරු වෙනවා. අලුත් රස්සාවකට. මේ තියෙන්නේ මගේ සොෆ්ට් ටොයිස් ටික මම පැක් කරගත්ත හැටි. ඉතින් නොශිරෝව ගෙවෙච්ච කාලේ ගැන මම හරිම සතුටුයි. ලස්සන තැන් වගේම දුක හිතුන තැන් ඕන තරම් තිබුණා. හැබැයි ජීවිතය කියන්නේ ඒක තමයි. දුක සතුට වගේම ගොඩාක් හැමීම් අපේ ජීවිතේ මික්ස් වෙලා එකතු වෙලා තියෙනවා. ඉතින් ඒකනේ ජීවිතය කියන්නේ. මේ හැම මතකයක්ම සුන්දර විදිහට අපේ ජීවිතේ ඉස්සරහට යන්න හේතු වෙච්ච මතක විදිහට හිතේ තියාගත්තාම හිතට හරිම ලේසි. හිත රිදෙන තැන් ජීවිතේ හැමෝටම ඕන තරම් එනවා. ඉතින් අපි මොකටද මතකයක් වුණත් තව තවත් අපේ හිත රිද්දන්න එකතු කරගන්නේ. හැම මතකයකම හොඳම කෑලි ටික හිතේ තියාගෙන අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මං හිටපු කාමරේ හැමදේම අස් කරලා ගෙදර ක්ලීන් කරලා මායි මගේ යාළුවයි චිබා වලට එන්න ලෑස්ති වුණා. හැමදේම ක්ලීන් කරලා අපේ බඩමුට්ටු පැක් කරගත්තට පස්සේ පුංචි දුකකුත් නාව නෙමෙයි. මොකද අවුරුදු 1මාරක කාලයක් මේ ගෙදර ඇත්තටම අපාර්ට්මන්ට් එකක් වුණාට අපේ ගෙදර වුණා. මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා මෙතන තමයි අපි මහන්සි වෙන්නේ. ඉතින් ඒ තැනට අදින් මම සමුදෙනවා. ඉතින් ස්තුතියි.